ජූනි 15 වෙනි දින බේරුවල ප්‍රදේශයේදී ඇති වූ සිද්ධිය නිසා උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ මම මේ ගරු සභාවේ අවධානය යොමු කරවීමට කැමැතියි. ඊට දින කිහිපයකට පෙර අලුත්ගම වෙළඳ සැලකට පහර දීමේ සිද්ධියක් භික්ෂුන් වහන්සේ නමක් ගමන් කළ වාහනයකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එතන කටකතාව ගියේ ඒ ස්වාමීන් වහන්සේ අත කපලා දාලා කියලා. ඒත් එබඳු සිදුවීම් යලි ඇති නොවන පරිදි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට ඒවා උසිගන්නන්න සුළු පරිසරයක් රජය නිර්මාණය කර තිබෙනවා. ඒ ප්‍රතිඵලයක් හැටියට ජාතිවාදය ඇවිස්සි විශාල වශයෙන් දේපොළ හානි මේ වන විට ජීවිත හානිද සිදු ඇති බවයි අපට දැන ගැනීමට හැකි වී තිබෙන්නේ. 15 වෙනි දින දා අලුත්ගමදී බොදුබල සේනා සංවිධානය ඇතුළු සංවිධාන කීපයක් ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වා තිබෙනවා. මෙම රැස්වීමට පිටස්තර පුද්ගල වලින් බස් රථ වලින් සෙනග කැදවා තිබෙනවා. තවද මේ රැස්වීම කතා මගින් ජාතිවාදය අවුලලා තිබෙනවා. අනතුරුව පෙළපාලියක් ලෙස මෙම පිරිස මුස්ලිම් ජනතාව ජීවත් වන දර්ගා නගරය හරහා ගමන් කර තිබෙනවා. දැන් අලුත්ගම තියෙන සිද්ධියටයි දර්ගා නගරයට යන්නේ කියලා කාටවත් තේරෙන්නේ නැහැ. දර්ගා නගරේ තියෙන සම්පූර්ණ මුස්ලිම් අය ඉන්න ප්‍රදේශයක්. ප්‍රශ්න ඇති වුණේ අලුත්ගම. මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ප්‍රධාන ස්වාමින් වහන්සේලා රජය දැනුවත් කර මෙම ප්‍රශ්නය ප්‍රදේශයේ සිංහල මුස්ලිම් ජනතාවට සාමකාමීව විසඳා ගැනීමට හැකියාවක් තිබෙන බවත් ජාතිවාදයේ අවසන මේ ක්‍රියාදාමයට ඉඩ නොදෙන ලෙසත් ඉල්ලා තිබෙනවා. කන්ද විහාරයේ නායක ස්වාමින් වහන්සේ, අපේ මාලවන විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ, පාලිත් ස්වාමින් වහන්සේ, සියලු සංඝයා නායක ස්වාමින් වහන්සේ දැනුම් දුන්නා. අපි මේක බලා ගන්න හැම වෙලේම මේ සිද්ධි බලා ගන්නවා. මෙතන මන්තුමල්ලක් දන්නවා. අපි මුස්ලිම් අයට කතා කරලා මේක විසඳගන්නම් කියලා. ඒත් මේ අවස්ථාවේදී ඒ ස්වාමින් වහන්සේලාගේ කිසිම මේ උදව්වක් උපකාරයක් ඉල්ලුවේ නැහැ. පිටින් ගෙනාව සංඝයා වහන්සේ. අපේ විෂ්ණු දෙවියන්ව තමතක කරලා දාලා මේක වැඩේ කරන්න දැන්. ඉතින් පුදුමයක්ද මේ වෙන එකට. ඒත් රජයේ විවිධ පුද්ගලයන්ට නීතිය අතගැහීමට ඉඩදී නිහඬව බලා සිටීමේ පිළිවෙතක් අනුගමනය කර තිබෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නිදහස් අධ්‍යාපන රැක ගැනීමට රැස් වී තබද්දී පෙළපාලියද්දී මහජනයාට පීඩාවන්නේ කියා උසාවි නියෝග කියන ඒවා නවත්වා රජය මෙහිදී නැවැත්වීමට පියවර ගත්තේ නැහැ. මෙම සිද්ධිය ගැන පූර්ණ වාර්තාවක් අපේක්ෂා කරන අතර අදාළ සිදුවීම් ඇති වී පැතිරීමට ඉඩදී රජය බලා සිටියේ කවර හේතු නිසාදයි අගමැතිතුමාගෙන් විමසා සිටීමට කැමැති. විශේෂයෙන්ම කවුද මේ රැස්වීමට අනුබල දුන්න නිලධාරියා කවුද කියලා අපි දැනගන්න කැමැතියි. එමෙන්ම මීට වගකිව යුතු සංවිධාන නායකයින් පුද්ගලයන් කවුරුද යන්න ඔවුන් සම්බන්ධයෙන් ගෙනගත් නීතිමය ක්‍රියාමාර්ග මොනවාද යන්නත් වැඩිදුර දැන ගැනීමට කැමැතියි.